අපි අද කතා කරන්න යන්නේ දෙවන ලෝක යුද්ධයේ කැපී පෙනෙන චරිතයක් වුණු ලා බාලම් රණශූරයාගේ කතාව ගැන. කතාව ආරම්භයේදී අපිට පෙන්වන්නේ සර්ජි කියන පුංචි ළමේ එයාගේ අම්මා සහ අයියා එක ඉන්න විදිහක්. ඉතින් මේ තුන්දෙනා ගඟක් අයින විනෝද වෙමින් ඉන්නවා. ඒත් එතනට හදිසියෙම ජර්මානු ප්‍රහාරක ජෙට්ටයනා එනවා. ඒ වෙලාවේ සර්ජිගේ අම්මා හොඳටම බය වෙලා ළමයින්ට පඳුරු අස්සේ හැංගෙන්න කියලා කියනවා. ඒත් මේ අවුරුදු 6ක් වන පුංචි සර්ජි මම නම් බය නෑ කියලා එයාගේ කැටපෝලෙන් පහර දීලා ඩ්‍රෝන් යානා විනාශ කරලා දානවා. එතන හිටපු අය මේක දැකලා ගොඩක් පුදුම වෙනවා. ටික වේලාවකට පස්සේ සර්ජි බය වෙලා නැගිටිනවා. සර්ජි හැමතැනම තමන්ගේ අම්මාව හොයන්න පටන් ගන්නවා. මේ කෑ ගැහිල්ලට ගමේ ගෑනු කෙනෙක් සර්ජි ළඟට දුවගෙන එනවා. සර්ජි ජීවත් වෙලා ඉන්න එක ගැන මේ ගෑනු කෙනා ගොඩක් සතුටටපත් වෙනවා. සර්ජිගේ අම්මයි අයියයි මැරුණා කියලා පුංචි සර්ජිට කිව්වත් මෙයාට ඒ ගැන වැඩි තේරුමක් නැහැ. ඒ කාන්තාව සර්ජිට කියන්නේ ජර්මානුවන් උන්ට ආහාර දුන්න හින්දා පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැනලා යන්න කියලා. ඒ ගෙදරටත් සොල්දාදුවන් එනවා. එතකොටම අර ගෑනු කෙනා පුංචි සර්ජිව ජනේලෙන් පිටතට දානවා. සර්ජි ගමෙන් පැනලා එද්දි ගමේ හැමෝම ගින්නට අහුවෙලා මැරෙනවා. ගොඩක් දුකින් සර්ජි ඒ දිහා බලාගෙන ඉන්නවා. කැලේ හැම තැනම සර්ජි තමන්ගේ අම්මව හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම යද්දි සර්ජි දන්නේම නැතුව කැලේ මැදටම යනවා. දැන් සර්ජි අතරමං වෙලා ඉන්නේ කියලා එයාට තේරෙනවා. ඊළඟ දවසේ උදේ සර්ජි ගඟකින් වතුර බොන්න යද්දි දකිනවා රුසියානු සොල්දාදුවන් තමන් ඉන්න පැත්තට එනවා කියලා. සර්ජි දැන් නම් හොඳටම බය වෙලා එතන තියෙන ගහක් මුල් හැංගිලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ ඔහු අසලින්ම සර්පෙක් ආවත් සර්පයාට බය වුණ එක එහෙමම නැති කරගෙන කෑ නොගසා ඉන්නවා. මොකද ඔහු ඇත්තටම ඒ වෙලාවේ සර්පයාට වඩා රුසියානු සොල්දාදුවන්ට බය වෙච්ච හින්දා. සොල්දාදුවන් කෑම කාලා එතනින් ගියාට පස්සේ මේ පුංචි සර්ජි එයාලා කාලා ඉතුරු වුණ ආහාර වලින් මෙයාගේ බඩගින්න නිවා ගන්නවා. මෙහෙම මේ සර්ජි වනාන්තරයේ හැම තැනම එයාගේ පවුලේ අය කවුරුත්ම හරි ඉන්නවද කියලා හොයන්න පටන් ගන්නවා. මේ හින්දා හොඳටම වෙහෙසටපත් වෙලා තමයි දැන් සර්ජි ඉන්නේ. ඔහු දින කිහිපයකින්වත් හරි ආකාරව ආහාරයක් අරගෙන නැහැ. ඒත් මේ කෙලවරක් හොයාගන්න බැරි කැලෑවේ ඔහු අමාරුවෙන් නැවිදගෙන යද්දි මහන්සිය නිසාම සර්ජි බිම ඇදගෙන වැටෙනවා. ටික වේලාවකට පස්සේ සර්ජිට ඇහැරෙනවා. ඔහු ඒ අසල තිබෙන බෙරි ආහාරයට ගනිමින් ඉන්නවා. හදිසියෙම ඒ අසල විශාල පිපිරුමක් වෙනවා. සර්ජි ගොඩක්ම බය වෙනවා. එතනදී සිදුවන විශාල කම්පනය නිසා සර්ජිට ඔහු පස්සෙන් එන අය හරියට අඳුර ගන්න බැරි වෙනවා. මේ විදිහට අමාරුවෙන් සර්ජි ඉස්සරහට යද්දි ඔහුගේ ගමන් මහන්සිය නිසාම ඔහු සිහිසුන්නලා වැටෙනවා. ඔහු එතන වැටිලා ඉන්නවද දැකලා සර්ජි ළඟට සොල්දාදුවන් දෙන්නෙක් එනවා. මේ සොල්දාදුවන් සර්ජිව කණ්ඩායමේ අනිත් සොල්දාදුවන්ට හඳුන්වලා දෙන්න එක්කන් යනවා. සර්ජිගේ දුර්වලකම හා ඔවුන්ට සර්ජි දැක්කූ කැමැත්ත නිසා සොල්දාදුවන්ට සර්ජි ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ සොල්දාදුව සර්ජිට ආහාර පාන ලබා දෙනවා වගේම හොඳින් රැක බලා ගන්නවා. කාට්ටියා කියන හෙදිය සර්ජිගේ තුවාල වලට බෙහෙත් දාලා ඔහුව සුවපත් කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. මෙතන තුවාල වෙලා ඉන්න අනිත් සොල්දාදුවන්ට සර්ජි කතා කරන විදිය හා හැසිරෙන ආකාරය නිසා ඔවුන්ගේ වේදනාවන් යටපත් වෙලා ඔවුන්ගේ හිතට යම් සැහැල්ලුවක් දැනෙනවා. සර්ජි අනදෙන නිලධාරියාගේ තුවක්කුවත් එම සොල්දාදුවන්ට ගොඩක් ආකර්ෂණය වෙලා තමයි දැන් ඉන්නේ. අනදෙන නිලධාරියා සර්ජි අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන ගමන් එයාට සෙල්ලම් කරන්න දෙනවා. සර්ජි එයාගේ බඩේ ඇඳලා තියෙන ටැංකිය මේ අනදෙන නිලධාරියාට පෙන්නනවා. ඒ පෙන්නන ගමන් සර්ජිට සොල්දාදුවෙක් වෙන්න ඕනේ කියලා කියනවා. අසනීපයෙන් ඉන්න සර්ජි දැන් ඉක්මනින්ම සනීප වෙනවා. කාට්ටියා කියන හෙදිය අනදෙන නිලධාරියට කියනවා මේ සර්ජිට සොල්දාදුවන් කණ්ඩායමත් එක්කම දිගටම ඉන්න දෙන්න කියලා. ඒත් එහෙම තියාගත්තම සර්ජිට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා අනදෙන නිලධාරියා කේට්ට කියනවා. සර්ජිව ළමා නිවාසයකට යවන්න ඕනේ කියලා තමයි ඔහු තවදුරටත් කියා සිටින්නේ. ඒත් තවමත් මේ සොල්දාදුවන් නිදහස ලැබෙන හැම වෙලාවෙම සර්ජිත් එක්ක කටයුතු කරන්න පුරුදු වෙලා ඉන්නවා. සර්ජිව බලන්න මේ අය එන්නේ එක එක ජාතියේ කෑම බීමත් අරගෙන. එක දවසක් සොල්දාදුවෙක් අනදෙන නිලධාරියා ගාවට ගිහිල්ලා සර්ජිට බලෑනිය එක්ක ඉන්න දෙන්න පුළුවන්ද කියලා අහනවා.
සොල්දාදුවන්ට සර්ජි දැන් නැතුවම බැරි චරිතයක් කියලා අනදෙන නිලධාරියට තේරෙනවා. සර්ජි ආවට පස්සේ යුද්ධය නිසා සොල්දාදුවන්ට තිබ්බ පීඩනේ යම් හරි දුරකට නැති වෙලා ගිහිල්ලා තමයි තියෙන්නේ. මොන විදිහට සර්ජි අපිට සමීප වුණත් ඔහුගේ ආරක්ෂාවට සර්ජිව ළමා නිවාසයකට යවන්න ඕනේ කියලා අනදෙන නිලධාරියා නැවතත් කියා සිටිනවා. ඊළඟ දවසේ සතුරන්ගෙන් සිදුවන දරුණු ප්‍රහාර හමුවේ විශාල සෙබළුම් පිරිසකට තුවාල වෙනවා. ඒත් සමගම සර්ජිව ළමා නිවාසයට එක්කන් යන වාහනයක් එනවා. අනදෙන නිලධාරියා සර්ජිට කතා කරලා ඔවුන්න මතක් වෙන්න ටැග්ගක් විදිහට ලී වලින් හදපු තුවක්කුවක් සර්ජිට දෙනවා. අනදෙන නිලධාරියා තමන් ගැන බයෙන් ඉන්නේ කියලා තේරුම් ගත්ත සර්ජි ඔහුව වැළඳ ගන්නවා. මේ වෙලාවේ අනදෙන නිලධාරියාගෙන් අදහස වෙනස් වෙනවා. එයා සර්ජිට කියනවා එයාගේ පුතා වගේ සොල්දාදුවත් එක්කම දිගටම ඉන්න කියලා. එදා රෑ දවස පුරාම සොල්දාදුවන් මේ පුංචි සර්ජිට ගැලපෙන ඇඳුම් හොයනවා. සර්ජි දැන් මේ සොල්දාදුවන් එක්ක ඉන්න ගොඩක්ම ආසයි. ඊළඟ දවසේ අනදෙන නිලධාරියා නිදාගෙන ඉන්න සර්ජිව හැරවලා ඔහුගේ අලුත් සොල්දාදු ඇඳුම සර්ජිට දෙනවා. සර්ජි ගොඩක් සතුටෙන් ඒ ඇඳුමත් ඇඳගෙන මූලස්ථානයේ පුරාම දුවන්න පටන් ගන්නවා. දැන් අනෙක් සොල්දාදුන් සර්ජිට පුංචි සොල්දාදුවා කියලා කියන්න පටන් ගන්නවා. සර්ජි එහෙම දුවගෙන ඉන්න අතරේ ජර්මානුවන්ගේ ගුවන් ප්‍රහාරයක් මේ කඳවුරට එල්ල කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සොල්දාදුවන් සර්ජිව ආරක්ෂාකාරී තැනකට එක්කන් ගිහිල්ලා ජර්මානු හමුදා සමග යුද්ධ කරන්න පටන් ගන්නවා. ටික ටික තුවාල වෙන්න ගන්න සොල්දාදුවන් වැඩි වෙන්න පටන් ගන්නවා. සර්ජි මේ තුවාල ලබා ඉන්න සොල්දාදුවන්ට වතුර ගෙනල්ලා පොවනවා. එතන ඇස් වෙලාගෙන ඉන්න එක් සොල්දාදුවෙක් ඔහුගේ පවුලේ අය ඔහුට එවපු ලියුම එයාට ඇහෙන්න කියවන්න කියලා සර්ජිට කියනවා. සර්ජිට මේ සොල්දාදුවට උදව් කරන්න ආසාව තිබුණත් ඔහුගේ කියවීමේ හැකියාව දුර්වල නිසා ඔහුට ඒක කරන්න බැරි වෙනවා. සර්ජි ඒක අරගෙන කියවන්න ගන්නේ ඔහුගේ ගවයා ආරක්ෂිතයි කියලා විතරයි. සොල්දාදුවා ඔහුට කියනවා මට ගවයින් නෑ කියලා. ඊට පස්සේ සර්ජිට අනිත් අයත් කියනවා කතාවක් කියන්න කියලා. ඉතින් මේ සර්ජි හැම එක්කෙනාගේම ලියුම් එකම විදිහට කියවලා ඔවුන්ගේ හිතේ පීඩාව දුරු කරන්න සමත් වෙනවා. කොහොම හරි එදා ප්‍රහාරයෙන් පස්සේ ඔවුන්ගේ එක් සොල්දාදුවෙක් මැරිලා කියලා අනදෙන නිලධාරියා සර්ජිට කියනවා. ඔහුට ගෞරවයක් විදිහට සොල්දාදුවාගේ තොප්පිය ගලවන්න කියලා හමුදා නිලධාරියා සර්ජිට කියනවා. ඉතින් ඊළඟ දවසේ සර්ජි අනදෙන නිලධාරියාව බල කරලා කියනවා ඔහුට මෙහෙයුමක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ අනදෙන නිලධාරියා සර්ජිට සොල්දාදුවට ලියුම් බෙදන කාර්ය ප්‍රවරනවා. සර්ජි තමන්ට පැවරෙන කාර්ය ගොඩක් මහන්සියෙන් වගේම වගකීමෙන් කරනවා. ඊළඟ දවසේ සර්ජි ඔහුගේ දුරදක්නය අරගෙන කඳවුරෙන් ටිකක් ඈතට යනවා. සර්ජි දුරදක්නයෙන් බලද්දි දකිනවා ඉදුරු ගොඩක් ආස්සේ කකුලක් සෙලවෙමින් ඉන්න සොල්දාදුවෙක්ව. ඉතින් සර්ජි වහාම මේ ගැන අනදෙන නිලධාරියට කියනවා. සොල්දාදුවන්ටත් ඒ ගැන සැකයක් ඇති වෙලා සර්ජි එක්ක එතනට යනවා. එතන සෝදිසි කරන සොල්දාදුවන්ට ඔවුන් ගැන ඔත්තු බලමින් ඉන්න ඔත්තුකාරයන් දෙදෙනෙක් හම්බෙනවා. සොල්දාදුවන් ඒ ඔත්තුකාරයන් දෙදෙන අත්අඩංගුවට ගන්නවා. සර්ජි මේ කරපු වීර ක්‍රියාවට ඔහු ඇගීමට ලක් වෙනවා. ඒත් සමගම ටික වේලාවකින් කඳවුරට ජර්මානුවන් පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පුංචි සර්ජි ඔහුට පුළුවන් හැම විදිහකටම සොල්දාදුවන්ට උදව් කරන්න පටන් ගන්නවා. ආරක්ෂක වලල්ල අසල ඉන්න සොල්දාදුවන්ට අවශ්‍ය සියලුම උණ්ඩ මේ පුංචි සර්ජි තමයි සපයන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ එතන ඉන්න සොල්දාදුවත් එළිය ගොඩක් අනතුරුදායක හින්දා ඔවුන් හිටිය ආරක්ෂක නිවාසයට යන්න කියලා මේ සර්ජිට කියනවා. එතනදී සර්ජි දකිනවා ආරක්ෂක නිලධාරියා කාත් සමග හරි දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කරනවා කියලා. දුරකථනයේ විසන්ධි වෙලා තියෙන වයර් හයි කරවන්න එතනින් සොල්දාදුවේ කියවනවා. ඒ සොල්දාදුවට පිටිපස්සෙන් සර්ජිත් ගමන් කරද්දි දකිනවා මේ සොල්දාදුවගේ කකුලේ මාරාන්තික තුවාලයක් තියෙනවා කියලා. ඊට පස්සේ සර්ජි ඒ සොල්දාදුවා කියන විදිහටම වයර් එකට සම්බන්ධ කරලා දුරකථන සම්බන්ධතාවය නිවැරදි කරන්න සමත් වෙනවා. සම්බන්ධතාවයේ හරි ගියපු හින්දා තවත් අමතර හමුදා ගෙන්නගෙන ප්‍රහාරය මැඩපවත්තන්න මේ සොල්දාදුවන්ට හැකියාව ලැබෙනවා. වයස අවුරුදු 6ක් වෙච්ච මේ පුංචි ළමයා හැම සොල්දාදුවෙකුගේම ජීවිතේ බේරගත්තා. ඉතින් ඊට පස්සේ අනදෙන නිලධාරියා ඔහුගේ ආදරය ගැන කේට්ට කියලා සර්ජිගේ අම්මා වෙන්න පුළුවන්ද කියලා ඇයගෙන් ඉල්ලීමක් කරනවා.
ඇයි උත්තරයක් දීමට කලින්ම එතනට එන සොල්දාදුවෙක් අනදෙන නිලධාරියට ලියුමක් දෙනවා. ටික වේලාවකට පස්සේ අනදෙන නිලධාරියා පිරිස සමග ඔවුන්ගේ අලුත් කඳවුරට යන්න පිටත් වෙනවා. ඒත් නොසිතූ විදිහට ඒ යන අතරමඟ බෝම්බ වලට හසුවීම නිසා වාහන පිපිරෙනවා. ඒ පිපිරීමත් සමග සර්ජි එක්ක එකතු වෙලා හිටිය කණ්ඩායමේ අය එකින් එක මැරෙන්න පටන් ගන්නවා. අනදෙන නිලධාරියටත් දරුණු විදිහට තුවාල සිද්ධ වෙනවා. සර්ජි ගොඩක් දුකෙන් අනදෙන නිලධාරියව බදා ගන්නවා. තුවාල වුණු අයත් එක්ක ගොඩක් අමාරුවෙන් අලුත් කඳවුරට මේ අය ගමන් කරනවා. එයාලා අවසානයේ අලුත් කඳවුරට ළඟා වුණාට පස්සේ අනදෙන නිලධාරියාගේ නායකයා හම්බෙනවා. ඒ නායකයා සර්ජිව දැකලා පැහැදීමක් ඇති කරගෙන ඒ වගේ දක්ෂ ළමෙක් හමු වුණ ගැන අනදෙන නිලධාරියාට සුබ පතනවා. ඊළඟ දවසේ ඔවුන් ප්‍රහාරවලට නව සැලසුම් හදාගන්න සාකච්ඡාවක් තියෙනවා. එදා දවසේ රෑ ඔවුන්ගේ කඳවුරට දරුණු ප්‍රහාරයක් එල්ල වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රහාර හමුවේ අනදෙන නිලධාරියා කඩා වැටුණු මුර කුටියක් තුල සිර වෙනවා. ඉතින් මේ සර්ජි තමන්ගේ තාත්තා වගේ ඉන්න මේ අනදෙන නිලධාරියව බේරගන්න කියලා අනිත් සොල්දාදුවන්ට කියනවා. අනිත් සොල්දාදුවන් සර්ජි සමග එක් වෙලා අනදෙන නිලධාරියව බේරගන්න සමත් වෙනවා. ඊළඟ දවසේ අනදෙන නිලධාරියාව හමුදා රෝහලට දාලා ඔහුව බේරගන්න සර්ජි කරපු උත්සාහය නිසා ඔහුගේ අත් හොඳටම තුවාල වෙලා. ඉතින් දැන් මේ සර්ජි මේ කණ්ඩායමට නැතුවම බැරි පුද්ගලයෙක් වෙලා. ඉතින් සර්ජිට පවුලක් නැති හින්දා යුද්ධයට යන සෑම තැනකටම මේ පුංචි සර්ජිවත් එක් කරගෙන යන්න මෙයාලා පුරුදු වෙලා හිටියා. ඉතින් සොල්දාදුවන් නව කඳවුරට යන දර්ශනයකින් මේ කතාව ඉවර වෙනවා වගේම සර්ජි පසු කාලෙක ස්ටාර්ලින්ක් ගෑන් සටනට පවා සහභාගී වුණා කියලත් සොල්දාදුවන් සමග ඕලන්තයට ආවා කියලත් සඳහන් වෙනවා. ඉතින් මේ වෙනකන් හමුදා රෙජිමේන්තුව තුල බිහි වූ ලා බාලතම සොල්දාදුව තමයි මේ සර්ජි කියන්නේ. ඔහුගේ නිර්භීතකම මේ චිත්‍රපටය හරහා අපිට පෙන්වුම් කිරීමට උත්සාහ කරනවා. ඉතින් සුපුරුදු පරිදි අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට ජයම වේවා. අලුත් වීඩියෝ එකක් දානකම් channel එකේ තියෙන අනිත් වීඩියෝත් බලන්න අමතක කරන්න එපා. අපිව subscribe කරලා සෙට් වෙමු.